හායි ළමයි ඔයාලා හැමෝම සුවෙන් සතුටින් ඇතේ කියලා හිතනවා. අපේ ව්ලොග් එකට ආදරයෙන් පිළිගන්නවා. මේ 2025 ජූලි මාසේ 7 වෙනිදා. මුලින්ම පෙර පාසලට බබාලව එක්කන් එන්න කියපු දවස. දැන් සුදු පෝලෙට අවුරුදු 2යි. 2026 අප්‍රේල් මාසෙට අවුරුදු 3ක් වෙනකොට සුදු පෝලෙට නර්සරියකට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් අප්‍රේල් වෙනකන් ඒ මාස 8ක කාලය පුරාම මාසෙට දවස ගානේ බබාලව නර්සරියකට සෙල්ලම් කරන්න එක්කයි යන්න තියෙනවා. බලන්නකෝ ඒ හැම මූණක්ම යාට අලුත් වුණත් සුදු බෝලේ හැමෝත් එක්කම සතුටෙන් සෙල්ලම් කරනවා. මේ වෙද්දි නම් සුදු බෝලෙට ජපන් භාෂාව තියා සිංහල භාෂාවත් හරියට කතා කරගන්න බැහැ. නමුත් එයා පෙර පාසලට ගිහින් මාස 2ක් ගත වෙද්දිම ජපන් භාෂාව හොඳට හසුරවන්න පුරුදු වුණා. ඇත්තටම මගේ හිතේ පොඩි බයක් තිබුණත් එයාට කියන දේවල් තේරෙයිද කියලා පොඩි ළමයි ඇත්තටම ඉතාමත් වේගෙන් හැම දේම අල්ල ගන්නවා. එයා ගියපු පළවෙනි දවසේ කරපු නිර්මාණය තමයි මේ. මේ තවත් ලස්සන දවසක්. මේ වීඩියෝස් මං ගත්තේ හරිම ආදරෙන්. මේවා බ්ලොග් එකක් කරන්න ගත්ත ඒවා නෙමෙයි. හැබැයි ඉතින් මට හිතුණා මේක වීඩියෝ එකක් කරලා YouTube දාලා තිබ්බහම කවදා හරි යාට බලන්න පුළුවන් නේද කියලා. යෝචේන් එකට ගියපු පළවෙනි දවසේ ඉඳන්ම ගත්ත වීඩියෝස් එකතු කරලා තමයි මම මේ vlog එක හදලා තියෙන්නේ. අන්න බලන්න. කකුල් දෙකම. リンゴを3つ入れてもらいたいと思います。 තුනක් දානවා. මේ බලන්න මේ බලන්න. ජම්ප්. ඔන්න ඉතින් දැන් සයෝන්ගේ වාරය. මේ තවත් ලස්සන දවසක්.
දින්ෂයිකෙන් බැහැලා ආපු චන්ඩියා ඔන්න දෙවෙනි රයිඩ් එකටත් වාඩි වෙලා. මේ තවත් ලස්සන දවසක්. නත්සුව පහුවෙලා දැන් ඉතින් ටිකක් සීතල වේගෙන තමයි එන්නේ. මේ තවත් ලස්සන දවසක්. තවත් අලුත් දවසක්. අද තමයි බබාලා තනියෙන් කනවද කියලා බලන දවස. බලන්නකෝ සුදු බෝලේ කොච්චර සතුටෙන් එයාගේ කෑම එක රස විඳිනවද කියලා.
ඔන්න බලන්නකෝ සින්දුවක් අහගෙන නිදිය ගන්න තියෙන වෙලාවේ මේ හොර ගෙඩිය හැරලා බලනවා. කොච්චර සීතල වුණත් ඉතින් ඔන්න අදත් මල්ලිට නැගිටලා නර්සරි එකට යන්න තියෙන දවසක්. අද අක්කට නම් නිවාඩු දවසක්. ඒ නිසා අද අක්කවත් නර්සරි එකට එක් කරගෙන ගියා. මේ මාස 8 තුල TikTok පන්තියට ආපු දින කිහිපේ අවසාන දිනය අද. අක්කට නිවාඩු නිසා ඔන්න අදත් අක්කා ආවා මල්ලිත් එක්ක නර්සරි එකට. Manli, tomodachi, bye bye. ඔන්න ඉතින් අප්‍රේල් 12 වෙනිදාත් ආවා. සයොන්ව ඉස්කෝලේට බාර දෙන දවස. මම මේ හැම දෙයක්ම හරිම ආදරෙන් තමයි ලෑස්ති කරේ. මගේ සුදු බෝලේ මුලින්ම පාසලට යන දවසනේ. අපි හරිම ආදරෙන් සුබ පතනවා මගේ සුදු බෝලෙට. එයා මේ පාසලෙන් ආරම්භන අධ්‍යාපන ජීවිතය ඉහළටම යන්න කියලා හොඳ දරුවෙක් මේ ලෝකෙටම වැඩදායී දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුදු බෝලේ හරිම ආසාවෙන් තමයි උදේ නැගිටලා ලෑස්ති වුණේ පෙර පාසලට යන්න. මොකද අක්කා හැමදාම ඉස්කෝලේ යන හින්දා එයාත් ලොකු ආසාවකින් හිටියා ඉස්කෝලේ යන්න. මේ සුදු බෝලේගේ පන්ති පාර ගුරුවරිය. මේ තමයි එයාගේ ක්ලාස් එක. මේ විදිහට තමයි සුදු බෝලේ පාසලට බාර දෙන දවස අවසන් වුණේ.
අද සුදුබෝලේ තනියම පන්තියට යන පළවෙනි දවස. හැම දරුවෙක්ම වගේ එයත් ඉතින් අපිව දාලා යන්න බෑ කියලා චුට්ටක් අඬන්න ගත්තා. හැබැයි එයා අන්තිමේට හරිම ශක්තිමත්ව හිත හදාගෙන පන්තියට ගියා. මේ දවසේ මම Facebook පෝස්ට් කරපු ෆොටෝස් වලට මගේ දරුවට ආදරයෙන් සුබපතපු යාළුවෝ හැමෝටම ස්තුතියි. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.